ආයුබෝවන් දෙපොතේ වෙනද වගේම දුවල පුතාලා වෙනුවෙන් අද දවසේ අපි සාකච්ඡා කරනවා 2026 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. ටියුෂන් හිටපු දුවල පුතාලාට මතක ඇති අපි කරපු ගණිත සංකල්ප. හදපු ගණන් ටික. ඉතින් ඒ ගණන් ආවේ කොයි විදිහට කියන එකත් ඔයාලට මතක ඇති. ඇත්තටම දුවපතේ අපි අර පෙර මතක් කරා වගේ මේ IQ paper එක මූලික ගණිත සංකල්ප අස්ත්‍රයෙන් එන්නේ. මූලික ගණිත සංකල්ප පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් තාර්කික බුද්ධිය තියෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පුළුවන්. ඉතින් ටියුෂන් ආපු අයට පන්ති සම්බන්ධ වුණ අයට මේ පේපර් එකට 80න් එහා තියෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගණිත සංකල්ප අපි හදපු ටියුට් වල සමහර ප්‍රශ්න අන්තර්ගත වෙලා තිබුණා. ખાસකමක් නෙමේ. මූලික ගණිත සංකල්ප ආශ්‍රයෙන් අපි ගණන් හදනවා නම් ගණන් 200ක් ඇතුව සාමාන්‍යයෙන් ගණන් 1 2 විභාගයට එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන්. ඔබට මූලික ගණිත සංකල්ප වල අවබෝධය තියෙනවා නම් මේ පේපර් එක කොට දාගන්න පුළුවන්. ඒක බැරි වෙන්නේ නැහැ. ඉතින් මේ පාර ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි පේපර් එක ගිය අවුරුද්දට සාපේක්ෂව ටිකක් ලේසියි. හැබැයි ඔබ උත්තර ලිව්වේ කොයි විදිහට කියන එක මම නොදැනෙමි. මේ වීඩියෝ එක බලන්න කැමති ළමයි බලන්න. බයක් හිතනවා නම් ලකුණු අඩු වෙයි කියලා බියක් දැනෙනවා නම් නොබලා ඉන්න. ඒ වගේම පුංචි දුවල පුතාලා ඒ කියන්නේ අපේ 4 වසර දුවල පුතාලාට මතක් කරන්න ඕනේ අගෝස්තු මාසයේ අපේ අලුත් 4 ශ්‍රේණිය ගණිත ගැටළු පන්තිය පටන් ගන්නවා. ගණිත ගැටළු පන්තිය කිව්වට මේක වෙන ගණිත ගැටළු පන්තිය. මූලික ගණිත සංකල්ප උගන්වන ගණිත ගැටළු පන්තියක්. ඉතින් එක මාතෘකාවට ගණන් 20ක් 30ක් අපි හදනවා. ඉතින් ඔයාලට ගණන් බැරි වෙන්නේ නැහැ. අර ඔයාලා විභාගයේ සිලබස් එකේ කරන ගණන් නෙමේ දරුවෝ අපි කරන්නේ. IQ paper එකට අදාළ ගණන්. මූලික ගණිත සංකල්පයි කරන්නේ. ඉතින් කැමති අය මේ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. බලෙන් ටියුෂන් එකට ගන්නෙ නැහැ. කැමති අය එන්න ඇවිල්ලා ඉගෙන ගන්න. අනිත් පන්තිත් එක සංසන්දනය කරලා බලන්න කොහොමද උගන්වන්නේ කියන එක. විභාගයටත් ගිහිල්ලා බලන්න මොනවද ආවේ කියන එක. ඉතින් මේ පාරත් අපේ ටියුෂන් වලට සම්බන්ධ වුණායි දන්නවා මොන විදිහට ආවේ කියලා ලකුණුත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් බොරුවට මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත් එපා. ඒක මම දන්නවා. ගොඩක් අය ඉතින් කමෙන්ට් කරලා ගන්නේ views ගන්නවා. ඒ වගේම ටියුෂන් හදාගන්න ගන්න සමහර අයට සල්ලි දීලා කමෙන්ට් කරනවා. ඉතින් එහෙම වෙන්න එපා. මේකට කමෙන්ට් එකක් දානවා නම් ගැටලුවේ මොකක් හරි ගැටලුවක් සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්න. අනවශ්‍ය කමෙන්ට් නොකර ඉන්නවා නම් හොඳයි. හරි. grade 4 link එකක්. මේ ලින්ක් එකෙන් ඔයාලා එන්න අගෝස්තු මාසෙ ඔයාලට ඉස්කෝලේ නිමාඩු මේ අගෝස්තු මාසෙ ඔයාලට ෆ්‍රී ක්ලාස් එක උගන්වන්නේ. හරි. එහෙනම් අපි යමු 2026 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ආවේ විදිය බලන්න. මේ පේපර් එකේ ගණන් දෙකක තුනක වගේ ගැටලු සහගත දැන් තිබුණා. මම දෙන පිළිතුර සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ පේපර් එක හදපු කෙනා එයා හදන්නට වෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට තර්ක කරන්න පුළුවන් සර් ඒක නෙමෙයි මේකනේ වෙන්නේ කියලා. ඉතින් හරියටම උත්තරේ ඒ ගණන් වල අපිට බලා ගන්න පුළුවන් පිළිතුරු පත්‍රය. ඉතින් එයාලා කොයි විදිහට උත්තර බාරගන්නද කියන්න හරියට අපි දන්නේ නැහැ. ලොකු ගණනක් නෙමෙයි ගණන් එකක් දෙකක් වගේ තමයි ඔක තිබුණේ. අපි ඒකත් එක්කම සාකච්ඡා කරගෙන යමු. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. ඉහත රූප වලින් පෙන්වා ඇති සතුන් 5 දෙනා අතුරින් දෙදෙනෙකු පමණ පොදු ලක්ෂණ අනුව එක් කාණ්ඩයකට වෙන් කළ හැකියම සතුන් දෙදෙනා වුනේ. දැන් ඔයාලට පුළුවන් ආදේශ කියන්න. AC ගැලපෙනවද? AC බල්ලයි හාවයි නැහැ. BE BD මේ වලට ශාක රක්ෂක සතුන් දෙදෙනෙක් ඉන්නවා. ඊළඟට DE ED මේ දෙන්න ගැලපෙන්නේ නැහැ. පිළිතුර 2. පළවෙනි එකට උත්තරය 2. අපි යනවා දෙවෙනි එකට. එහෙත රූපයට අය කාණ්ඩයට වඩා ගැලපෙන රූපේ තෝරා. දැන් බලන්න බස් එක නැව මේක තියෙනවා. මේ තුනම පොදු ප්‍රවාහන. දැන් මෙතන මෝටර් සයිකලේ ත්‍රී වීල් එක තියෙනවා. මේවා පෞද්ගලික ප්‍රවාහන කරන. එතකොට අපිට ගන්න පුළුවන් අංක 3. දුම්රිය පොදු ප්‍රවාහන. ඊළඟට යනවා අංක 3ට. පහත දී ඇති රූප සටහනේ ප්‍රශ්නාර්ථයේ ඇති තැනට ආයුත සංඛ්‍යාව කුමක්ද? right. දැන් බලන්න එක කොටසකට වෙන් කරොත් අපි මේකට අගයක් දුන්නොත් 2යි 2යි කියලා මේ බලන්නකො. දෙකේ කොටස් 4ක් 8යි. දෙක ගුණ කිරීම 4 සමානයි 8යි. දැන් මේකේ කොටස් දෙකේවා
මෙතන 4යි. දෙවරක් 4 8යි. ඒ වගේ කෑලි දෙකක් තියෙනවා. මේ 2 2 2 2 8 ධන 8. 8යි 8යි 16යි. මේ කොටසකට දෙමු 2 ගන්න 2 2 2 2 2 2 2 දෙකේව 1 2 3 4 5ක් 1 2 3 4 5 6ක් තියෙනවා. දෙවරක් 6 12යි. ඒ වගේ ඒවා තව එකක් තියෙනවා 2ක්. 12 වරක් 2 24යි. තරේ 2. දැන් මේක මෙහෙම ගන්නත් පුළුවන්. දැන් අපි එක පැත්තක 8යි නම් 8 ගුණ කරනවා. ඒ වගේ තව එකක් තියෙන නිසා 2කින් 8 ගුණ කිරීම 2 16. ඊළඟට යනවා 4ට. සමතලාභිමක ලකුණු කළ සමචතුරස්‍ර ශීර්ෂ 3ක අනිල් විමල් සහ කමල් සිටගෙන සිටින්නේ අනිල්ට උතුරු දෙසින් විමල්ද විමල්ට බටහිර දෙසින් කමල්ද වන පරිදි. කමල් සිටින්නේ අනිල්ට කුමට දෙසින්ද? right මේ ගාන බලන්න. මේ ගානේ දිශා සම්බන්ධ ගානන්නේ. ඔයාලට කට වැඩ කොලේ අරගෙන දිශාව මෙහෙම ඇඳ ගන්න තිබුණා. මෙහෙම කුකුල් ඊළඟ නැවත ගිහින් ධම්මේ නිදිද බලා වරෙන් කියලා. සමතලාභිමක ලකුණු කළ සමචතුරස්‍ර ශීර්ෂ 3ක. සමචතුරස්‍රයක් කියලා කියන්නේ මේ වගේ. ශීර්ෂ කියන්නේ මුළු 3ක අනිල් විමල් කමල් සිටගෙන සිටින්නේ. අනිල්ට උතුරින් විමල් ඉන්නවලු. අනිල්ට උතුරින් විමල් ඉන්නවා. දැන් අපි මෙහෙම ගමු. අනිල්ට උතුරින් විමල් ඉන්නවා නම් අනිල් මෙතන දාමු. අනිල්ට උතුරු දිශාව කියන්නේ මේ උතුරු දිශාවේ විමල් මෙතන ඉන්නවා. විමල්ට බටහිර දෙසින් කමල්. විමල්ට බටහිර දෙස කියන්නේ මේ පැත්ත. මේ පැත්තේ ඉන්නවා කමල්. බටහිර දෙසෙන් කමල්ද වන පරිදි. කමල් සිටින්නේ අනිල්ට කුමන දෙසින්ද? කමල් ඉන්නේ අනිල්ට මොන දිශාවෙන්ද? අනිල්ගේ ඉඳලා බලනකොට මොන දිශාවෙන්ද කමල් ඉන්නේ? මේ ඇන්ගල් එකට තියෙන්නේ මොන දිශාවද? වයඹ. 4ට 3 වයඹ දිශාව. සයිඩ් අපි යනවා අංක 5ට. ස්කූල් ක්ලාස් යන වචන දෙකෙහි ඇති නම් මියුසික් යන වචනේ නොමැති අකුරු කීයක් තිබේද කියලා මේ ගාන හොඳට ඔයා තේරුම් ගත්තා නම් ගාන දුකට දාගන්න තිබුණා. හොඳට බලන්න දුවපොතේ. හොඳට බලන්න මේ ප්‍රශ්නේ. ස්කූල් සහ ක්ලාස් යන වචන දෙකෙහි ඇති නමුත් ස්කූල් සහ ක්ලාස් වචන දෙකෙහිම ඇති. ස්කූල් ක්ලාස් මේ වචන දෙකෙහිම තියෙනවා. හැබැයි මියුසික් වචනේ නොමැති. මියුසික් වචනේ නොමැති එකයි අහන්නේ. නොමැති ඉංග්‍රීසි අකුරු ගන්න කීයක් තිබේද කියලා අහන්න. දැන් බලමු අපි S අකුර ස්කූල් තියෙනවා, ක්ලාස් එකේ තියෙනවා, මියුසික් එකේ තියෙනවා. අපිට එනම් S ගන්න බෑ. C අකුර බලන්න. ස්කූල් තියෙනවා, ක්ලාස් තියෙනවා, මියුසික් එකේ තියෙනවා. C ගන්න බෑ. H අකුර බලන්න. ස්කූල් තියෙනවා, ක්ලාස් එකේ නැහැ. මේ දෙකේම තියෙන්න ඕනේ. මේක නැති වෙන්න ඕනේ. දෙකේම තිබුණොත් විතරයි ගන්න. එහෙනම් H අකුර ගන්න බෑ. O අකුර බලන්න. O අකුර මේකේ තියෙනවා, මේකේ නැහැ. ඒ නිසා O ගන්න බෑ. L අකුර බලන්න. L මේකෙත් තියෙනවා, ක්ලාස් එකෙත් තියෙනවා. ස්කූල් කියද්දී L අකුර තියෙනවා, ක්ලාස් කියද්දී L තියෙනවා. හැබැයි මියුසික් කියද්දී L නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් අකුර L පමණයි. අකුරු එකයි. අකුරු ගණන එකයි. හරියට ප්‍රශ්නේ. සෙල්ලම්ගෙහි හරි අගන. සෙල්ලම්ගේ සුපිරි. ඕකනේ කියන්නේ හරි අගන කියන්නේ සෙල්ලම්ගේ මේ හදලා තියෙන ළමයි සුපිරි කියලා කියනවා. ඉස්කෝලේ එකේ දැනුම දෙනවා. මෙයාලගේ සෙල්ලම්ගේ සුපිරි ඉස්කෝලයක් දැනුම දෙනවා. ඉගෙන ගන්න වැඩ තියෙනවා සතුට පිරුණු තැනකි මන. දැන් මේ ළමයි ටිකක් සෙල්ලම්ගයක් හදලා තිනවා. මේ සෙල්ලම්ගේ පාසල. ඒ පාසලේ දැනුම දෙන පාසලක් සෙල්ලම්ගේ. ඉගෙන ගන්න වැඩ තියෙනවා. ඒ පාසලේ දැන් මේව ගත්තොත් ඔයාලා පාසලක් දාන එක්කෙනෙක් ටීචර් රඟපාන අනිත් අය ළමයි. ලොකු සර් තව කෙනෙක් රඟපානවා. දැන් මේ පාසලේ තුල කරන්නේ ඉගෙන ගන්න දේවල් මෙයා සෙල්ලම් කරන්නේ මේ ළමයි ටික. දැන් මේ කවියෙන් කියවෙන්නේ කුමක් පිළිබඳව කියලා අහන්නේ පාසලක් ගැන නෙමෙයි. දැන් බලන්න මෙතන කවියෙන් කියන සෙල්ලම්ගේ හරි අගනක් කියලා. ලස්සන සෙල්ලම්ගයක්, සුපිරි සෙල්ලම්ගයක්. සෙල්ලම්ගයක් ගැනයි කියවෙන්නේ. 6 සුනිල් ළඟ රුපියලේ කාසියක් හා රුපියල් 10 කාසියක්ද. සුනිල් ගාව තියෙනවා රුපියලේ කාසියකුයි 10 කාසියකුයි. නිමල් ගාව තියෙනවා රුපියල් 2 කාසියකුයි 5 කාසියකුයි. සුනිල්ගෙන් නිමල්ට ලබා දිය නොහැකි මුදල් ප්‍රමාණය වන්නේ. සුනිල්ගෙන් නිමල්ට දෙන්න බැරි මුදල් ප්‍රමාණය අහන්නේ. සුනිල්ගෙන් නිමල්ට දෙන්න බැරි මුදල් ප්‍රමාණය. මෙයාට දෙන්න බෑ මුදල් ප්‍රමාණය.
දැන් මෙතන රුපියල් 5 6 7 තියෙනවා. කාසි ගැනනේ හිලාම් කරන්නේ. කාසි රුපියලේ කාසි තියෙනවා. දෙකේ කාසි තියෙනවා. පහේ කාසි තියෙනවා. 10 කාසි තියෙනවා. දැන් මෙයාට නැත්තේ 2යි 5යි පමණයි. මෙයාට දෙන්න බැරි 2 සහ 5 විතරයි. මෙයාට දෙන්න බෑ දෙකේ කාසි මේ පැත්තට 5ේ කාසි දෙන්න බෑ. 2යි 5යි එකතු කරන්න 2යි 5යි රුපියල් 7කි. 8 වෙනි ප්‍රශ්නේ පවුලක බාලම ගැහණු ළමයාට සහෝදරියෝ 3 දෙනෙක් සහ සහෝදරියෝ 2 දෙනෙක් සිටිති. එම පවුලේ වැඩිමල්ම පිරිමි ළමයාට සිටින සහෝදරයින් ගණන සහ සහෝදරයන් ගණන කීයද? පළවෙනි මේක පොඩි වැරදීමක්. සහෝදරයින් ගණන සහ සහෝදරියන් ගණන පිළිවෙලින් අහන්නේ. පවුලක බාලම ගැහණු ළමයාට මෙන්න බාලම ගැහණු ළමයා නංගි කියලා දාමු. නංගිට ඉන්නවලු සහෝදරයෝ 3 දෙනෙක්. අයියලා 3 දෙනෙක්. අයියා නංගිට ඉන්නවලු අයියලා 3. සහෝදරයෝ 3 දෙනෙක්. සහෝදරියෝ දෙන්නේ. අක්කලා දෙන්නේ. අක්කා කියලා දාමු. අක්කලා දෙන්නේ. පවුලේ වැඩිමල්ම පිරිමි ළමයාට සිටින වැඩිමල්ම පිරිමි ළමයා මෙයා. මේ බරවම් කරමු. වැඩිමල්ම පිරිමි ළමයාට සිටින සහෝදරයින් මල්ලිලා ගණන. සහෝදරයින් ගන්න සහ සහෝදරියන් මේ බලන්නකො මල්ලිලා 1යි 2යි ඉන්නේ. නංගිලා 1යි 2යි 3යි. 2යි 3යි පිළිවෙලෙන් තියෙන්නේ 1. ඊළඟට යනවා 9 වෙනි ප්‍රශ්නේ. මේක ටිකක් පැහැදිලි මදි. මේ ප්‍රශ්නේ බලලා කියන්න. මේ ප්‍රශ්නේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. එක්තරා මාසයක මාස 4ක තිබිය හැකි වැඩිම දින ගණන කීයද? එක ළඟ පිහිටි මාස 4ක තිබිය හැකි වැඩිම දින ගණන කීයද? එක ළඟ පිහිටි මාස 4ක. එක ළඟ පිහිටි මාස 4කට. දැන් අපිට එක ළඟ පිහිටි මාස 4කට ගන්න පුළුවන් වැඩිම දින ගණන බලන්න. මැයි මාස. මැයි, ජූනි, ජූලි, අගෝස්තු. එන්න වැඩිම දින ගන්න පුළුවන් මාස ටික. මැයි මාසේ දින 31යි, ජූනි මාසේ දින 30යි, ජූලි 31යි, අගෝස්තු 31යි. මෙහෙම ගත්තා. මේ ටික වෙන වෙනම ලියලා එකතු කරන්න අවශ්‍ය නැහැ. මේ බලන්නකො. 30 ඒවා 2ක් 60යි, 3ක් 90යි, 4ක් 120යි. ඊළඟට එක ඒවා 1යි 2යි 3යි තියෙන්නේ. ඒ තුන එකතු කරා 120යි 3යි 123යි. උත්තරේ 1 9ට 1 123යි. මේකේ පැහැදිලි නෑ. මේකේ තිබිලා තියෙන්නේ 100 පළවෙනි එකට 121 තියෙන්නේ. පළවෙනි උත්තරයට 121, දෙවෙනි උත්තරයට 123ලු. 121 123 120. එතකොට උත්තරේ 2 123. හරි. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. එක්තරා මාසයක 6 වෙනිදා 15 වෙනිදා සහ 20 වෙනිදා අනෙකුත් දිනයන් දෙකෙහි ඉරිදාවල් වේ. අනෙක් දිනේ වල මේ කවද්ද කියලා අහනවා. මේවත් ඇති වෙන්න ක්‍රමය බලන්න. 9 වෙනි ගානේ 10 වෙනි ගානේ ඇති වෙන්න මේ ගණන් කරලා තියෙනවා. මම හිතනවා ක්ලාසස් වල ඉරපු ළමයිට මේවා බැරි වෙන්නේ නැහැ. හරි බලන්න. එක්තරා මාසයක 6 වෙනිදා දිනේ 6යි පොඩ්ඩක් කියලා මම මේක වෙනම පේපර් එකක් ගන්නම් මේකට. මේ එක්තරා මාසයක 6 වෙනිදා 15 වෙනිදා සහ 20 වෙනිදා අතරින් දින දෙකක් ඉරිදාවල් වේ. අනිත් දිනය වනුයි. මාසයක අපි ගමුකෝ දින 31ේම මාසයක්. එතකොට ලේසි. මාස දින ටික ලියනකොට සතියෙන් සතියට ලියන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31 දැන් බලන්න 15 සහ 20 කොතනද තියෙන්නේ 15යි 20යි මම රවුන්ඩ් කරනවා 15 ඊළඟට 20 අය ගන්න පුළුවන් 6 වෙනිදා මෙන්න 20යි 6 දින දෙකක් ඉරිදාවල් වෙයි කියලා තියෙනවා මේ දින තුනෙන් දෙකක් එතකොට දින තුනෙන් දෙකක් ඉරිදාවල් වෙනවා කියන්නේ මේ පැත්තට දාන්න පුළුවන් ඉරිදා අපි මේ පැත්තට දාම ඉරිදා 6යි 20යි දින දෙකක් ඉරිදා ඉරිදාට පස්සේ සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඕම නෙන්නේ ඉතිරි දවසයි යහන්නේ අනිත් දවස මේ බලන්න අනිත් දවස 15 වෙනිදා සඳුදා අඟහරුවාදා දවසකි පිළිතුර 1 right අපි යනවා 11ට මේසයක් මත ඇති බාන්න කීපයක් පහත කොටුව තුල දැක්කේ ඒ අකුරේ ඇති පැත්තෙන් බැලුව විට පෙනෙන ආකාරය කෙසේ වේ මොන විදිහටද පේන්නේ හරි බලන්න දැන් මෙතන ඒ පැත්තෙන් බලනකොට මේ කප් එකේ අපිට අල්ලන කොටස පේන්නේ මේ විදිහට ඒක ප්‍රශ්නයක් නෑ එතකොට තුනේ වැරදි මේ කප් එක ඉදිරියෙන් බලනකොට මේ විදිහේ හරි මේකෙත් මේ විදිහට පේනවා මේකෙත් පේනවා මේක වැරදි නිසා කලින් අපිට වැරද්දා නිසා අපි මේක අයින් කරලා දාමු මේ දෙක එකක් යන්නේ ඊළඟට බලන්න මෙන්න මේ කප් එක මේක ඉදිරියෙන් බලනකොට අපිට මේ කප් එකේ අඬ පේන්නේ නැහැ දැන් මේ දෙකේම අඬ පේන්නේ නැහනේ හැබැයි පැත්ත පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේක අපිට පේන්න තියෙන්න ඕනේ මේ පැත්තෙන් බලනකොට වම් පැත්තෙන් පේන්න තියෙනවා දකුණු පැත්තෙන් හැබැයි මේ උත්තරේ මේ පළවෙනි උත්තරේ තියෙන්නේ නිසා එක ගන්න බෑ උත්තරේ 2 11ට 2 right අපි යනවා 12ට සමන්තම පන්තියේ මිතුරන් තිදෙනෙකු සමග පන්තියේ සමන් ඉන්නවා මිතුරන් 3 දෙනෙක් එක්ක ගසකින් වෙරළු ගෙඩි 172ක් කඩාගෙන පන්තියේ අනිත් ළමයි සෑම දෙනෙකුටම ගෙඩි 5 බැගින් බෙදා දුන් විට තවත් වෙරළු ගෙඩි 12ක් ඉතිරි විය සමන්ගේ පන්තියේ සිටින මුළු ළමුන් ගන්න කීයද මේ ගාන හොඳට තේරුම් ගන්න ඕනේ මේ බලන්න සමන් තම පන්තියේ මිතුරන් 30 දෙනෙකු සමග සමන් ඉන්නවා තව මිතුරු 3 දෙනෙක් ඉන්නවා ගසකට නැගලා වෙරළු ගෙඩි 172ක් කඩනවලු ගහකට නැගලා වෙරළු ගෙඩි 172ක් කඩනවා කඩාගෙන පන්තියේ අනිත් සෑම ළමයෙකුටම ගෙඩි 5 බැගින් දුන්නවලු මේ ටික නෙමෙයි මුන් කඩාගෙන ගිහිල්ලා පන්තියේ අනිත් අය හැමෝටම ගෙඩි 5 බැගින් දීලා තියෙනවා එවිට තවත් වෙරළු ගෙඩි 12ක් ඉදිරි වෙලා තියෙනවලු සමන්ගේ පන්තියේ සිට මුළු ළමුන් ගානයි යන්නේ දැන් 12ක් ඉතිරි වුණා නම් 100 වෙරළු ගෙඩි 172 ගන්න තියෙන්නේ 172න් 12ක් අඩු කරන්න දෙකෙන් දෙකක් 0.7 1 6 160යි වෙරළු ගෙඩි 160යි පහ ගානේ බෙදලා තියෙන්නේ 160 බෙදන්න 5න් 16ට 5 වරක් 3යි 5 වරක් 3 15යි 16න් 15ක් 1යි බිංදුව ගත්ත පල්ලෙහාට 10ට 5 ඒවා 2යි තියෙන්නේ 32ක් ළමයි 32ක් ඉඳලා තියෙනවා පන්තියේ මුන් 3 දෙනා හැරෙනකොට 3 දෙනා විතර නෙමෙයි සමනොත් එක 4යි මේ 4 දෙනා හැරෙනකොට 32ක් ඉඳලා තියෙනවා මේ 4ත් එකතු කරා 32යි 32ට එකතු කරනවා 4ක් 32යි 4යි 36යි උත්තරේ 12ට 3 36යි 13 එයට සදාන් රූපයේ ඇති තැනට සුදුසු කොටස කුමක්ද කියලා අහනවා. දැන් බලන්න මේක නිකන් කණ්ණාඩියකින් බලනකොට මේක පේනවා වගේ. මේකත් එහෙමනේ අනිත් පැත්ත පේන්නේ. මේකෙත් එහෙමයි. කොලේ බලන අනිත් පැත්ත. දැන් මේකේ අනිත් පැත්ත නම් උත්තරේ 2 දෙන්න ඕන. 13ට 2. ඊළඟට යනවා 17ට. පාද රූපයේ දැක්වෙන්නේ ඊතල වලින් පෙන්වා ඇති දිශාවට කැරකෙන ලෙස සකස් කර ඇති රෝද 3ක ඇටවමුකි. A රෝදේ වට 4ක් කැරකෙනකොට B රෝදේ වට 3ක් කැරකේ. C රෝදේ වට 6ක් කැරකේ කියලා කියනවා. හොඳට බලන්න මේක. A රෝදේ වට 4ක් කැරකෙනකොට B රෝදේ වට 3ක්. C රෝදේ වට 6ක්ලු. මේ ගාන මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් අපි මෙහෙම ගමුකෝ මේ එක වටයක්නේ. එක වටයක් කරකවනකොට මෙයා වට 3ක් යනවලු. වට 4ක් යනකොට වට 3ක් යනවලු. මෙයා වට 4ක් යනකොට වට 6ක් යනවා. මේ ගාන මම මෙහෙම කියනවා. මෙයා එකක් යනකොට 4
4ක් යනකොට 3ක් යනකොට 1ක් යනකොට දැන් අපි මෙහෙම 4කට බෙදුවොත් මෙයා එකේ 3ක් යනවා නම් 4ක් යනකොට 3ක් යනවා නම් මෙයා යන්න ඕනේ 4ෙන් 3ක්. මෙයා කොච්චරද යන්නේ? 4ෙන් 6ක් යන්න ඕනේ. 4ෙන් 6ක්. තවත් මම මෙහෙම පැහැදිලි කරන්න. මේ ගන්න. මේක ටිකක් අපැහැදිලි වෙන්න ඇති ගොඩක් දරුවන්ට. දැන් මෙයා වටයක් යනවා කියමුකෝ වටයක් කොහොම ගියා. මම මේ රවුම මෙහෙම ලොකු කරලා පාට කරනවා. මෙහෙම කරන්න. වටයක් ගියා කියමුකෝ කෑලි 1 2 3 4යි. මෙයා වටයක් ගියොත් මෙයා යන්නේ එකෙන් 3යි. 1 2 3යි. මේ හරියට යනවා. මෙයා ඒ වගේ 6ක් යනවලු. 6ක් යනවා කියන්නේ 1 2 3 4 5 6 මෙතෙන්ට යනවා. මෙයා වටයක් යනකොට මෙයා මෙතෙන්ට එනවා වටයක් යනකොට මෙයා එතකොට යන්නේ 1 2 3යි මෙතෙන්ට යනවා. මෙයා 1 2 3 4 5 6යි මෙතෙන්ට එනවා. කොහොම ඔය වගේ ඉන්නේ. එහෙත රූපේ පිහිටීම ඒ රෝදේ එක් වටයක් කරකෝ විට රෝදවල පිහිටීම නිවැරදිව දක්වා ඇති රූපේ අහන්න. රයිට්. දැන් බලන්න මේක එක වටයක් කරකිනකොට මේක මෙහෙම ගිහලා මෙතෙන්ටම එනවා. ඒක හරි. හැබැයි මේක යන්නේ 3 කාලයි. 4ෙන් 3යි යන්නේ. එතකොට මේක 4ෙන් 4ක් ගියපුවම 3ක් යනවා නම් 1 2 3යි. මේක තියෙන්න ඕනේ මෙතන. දැන් හැබැයි මෙතන තියෙන්නේ මෙතනින් තියෙන්නේ. එහෙනම් මේක කෑලි 3ක් ගිහිලා තියෙන්න ඕනේ. මෙතන ඉඳන් 1 2 3යි B වලට එන්න ඕනේ. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ එතකොට. ඒකෙත් ඒ ඉර. C එක බලන්න. මේක 4ක් යනකොට 6ක් යනවා නම් 1ක් යනකොට කොටස් දැන් මේක කෑලි 4කට බෙදුවොත් 4ක් යනවා නම් කෑලි 4කට බෙදුවොත් මේක 3ක් යන්න ඕනේ. කෑලි 4කට බෙදුවොත් මේක 6ක් යන්න ඕනේ. දැන් මේක මෙතන තියෙන ඊතලේ. මෙතන ඉඳලා කෑලි 6ක් ගණන් කරන්න 1 2 3 4 5යි 6යි. ඒ කියන්නේ මෙතන. මේ ඊතල ටික මෙන්න මේ විදිහටම තියෙන්න ඕනේ. 1 2 3යි. උත්තරේ 3. මේ බලන්න ඊතල ටික. මේ පිළිවෙලින් තියෙනවා. පහළ අපි මෙහෙම බලමු. 15 වෙනි ප්‍රශ්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් 12 දෙනෙකු අතරින් 6ක් 12 දෙනෙකු අතරින් 6 දෙනෙක් එක පත්‍රයට ලකුණු 70ට වැඩි ලබාගෙන තියෙනවා. 6ක් එක පත්‍රයට 12න් 6ක් එකට වැඩි එක පත්‍රයකට ලකුණු 70ට වඩා වැඩිපුර අරන් තියෙනවා. 8 දෙනෙක් මේක එක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේක දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 70ට වැඩියෙන් අරගෙන තියෙනවා 8ක්. මෙම සෑම ළමයෙකුම අඩුම තරමේ එක් පත්‍රයකටවත් ලකුණු 70ට වඩා ලබා ගත්තේ නම් ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 70ට වඩා වැඩියෙන් ලැබූ ළමුන් ගන්න කීයද කියලා අහනවා. ළමුන් කීයද දාලා. දැන් මෙතන මේම හිතන්න ඕනේ. දැන් මෙතන කියනවා අටුම තරමේ ළමයි ලකුණු 70ට වඩා තිබුණා කියන එක. සෑම ළමයෙකුම අඩුම තරමේ එක් ප්‍රශ්න පත්‍රයකටවත් ලකුණු 70ට වඩා ලබාගෙන නැත්නම් පත්‍ර දෙකටම 70ට වඩා වැඩියෙන් ලැබුණු ළමුන් ගන්න වැඩියෙන් ලැබුණු ළමුන් ගන්නයි යහන්නේ. වැඩියෙන් ලැබුණු ළමුන් ගන්න. දැන් මෙතන ඔක්කොම ළමයි 12ක් නේ ඉන්නේ. දැන් මේ පේපර් දෙකේ ලබාගත්ත 70ට වැඩියෙන් ළමාගත්ත ළමයි ටික එකතු කරනවා. 8 ධන 6 එකතු කරනවා 14. 14 මේ ළමුන් ගන්න අඩු කරනවා. 14න් 12ක් අඩු කරපුවාම 2යි. උත්තරේ 2යි. ළමුන් ගන්න 2යි. ඊළඟට යනවා 16. A B C D ලෙස නම් කළ භාණ්ඩ 4ක බර තරාදියක් යොදාගෙන සංසන්දනය කර අවස්ථා පහත රූපයෙන් දැක්කේ. ඒ අනුව බර අඩුම කාණ්ඩයේ සිට බර වැඩිම කාණ්ඩයේ තෙක් අනුපිළිවෙලින් කුමක්ද කියලා අහනවා. දැන් බලන්න A වැඩි බර. ඒකයි පල්ලයට යන්නේ B උඩට යනවා. B බරින් අඩුයි. අපි A වලට දාමු 100ක්. B වලට දාමු 50. B වලට 50 දැම්ම තමයි මේ B පල්ලයට යනවා මේ තරාදිය. B බරින් වැඩි. එහෙනම් C ඊට අඩු වෙන්න ඕනේ. C වලට දාමු 30ක්. C වලට 30ක් දැම්මා. දැන් යනවා ඊළඟට. A උඩට එනවා මේ. A බරින් වැඩි මේකේ බරින් වැඩි වුණාට මේක උඩට එනවා. A 100 දැම්මොත් D ඊට වඩා බරින් වැඩි වෙන්න ඕනේ. D වලට දාමු 120ක්. බර අඩුම කාණ්ඩයේ සිට වැඩිම කාණ්ඩය. අඩුම කාණ්ඩය තමයි මෙතන තියෙන C.
C අඩුයි ඊට පස්සේ B ඊට පස්සේ A අවසානට D CBAD දෙක 17 ඝන කඩදාසියකින් කපාගත් හැඩතල පහත දැක්කේ පහත දියතේ කවර හැඩතල තුන එකිනෙකට යාබත කිරීමේ ඍජු කෝණාශ්‍රයක් සැකසිය හැකිද කියලා අහනවා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක ගැටලුවක් මටත් පැන නැගුණා දැන් මෙතන අපිට ABD ගත්තහම ABD දැන් අපි මේක D කොටස අපි මෙහෙම හැදුවොත් මෙන්න මේ කෑලි දෙකම සමානයි මේ D එක ගත්තොත් මේක සමාන වෙනවා කියලා ගන්න පුළුවන් හැබැයි මේකේ කොටස පොඩි කියන අය තර්කයක් ගේන්න පුළුවන් මේ කෑල්ල පොඩිනේ කියන එක ACD වලින් අපිට හදන්න පුළුවන් මේ වගේ එකක් ඍජු දැන් මෙතන හදන්න තියෙන දුරපේ ඍජු කෝණාශ්‍රයන්නේ මේකේ හැඩේ අපිට ACD වලින් හදනකොට මේ හැඩේ එන්නේ නැහැ ඍජු කෝණාශ්‍රයක හැඩයක් ආවේ නැහැ මට නම් ආවේ නැහැ මම මේකට පිළිතුරක් දෙනවා පළවෙනි උත්තරේ දෙනවා සමහර විට මේවා වෙනස් වෙන්න පුළුවන් මේ උත්තරේ මට මේක ගලපලා ගන්න බැරි වුණා මේ ටික මාරු කරලා ගන්න බැරි වුණා මගේ උත්තරේ අංක 1 මොන උත්තරයක් එයිද කියන්නද දන්නේ නැහැ උත්තර පත්‍රේ දැන් මම එකේ තියලා යනවා ඊළඟට 18ට රූපය දැක්කන්නේ ඝනකයක හැඩති ලී කුට්ටියක කොටසක් ඉවත් කළ පසු ඉතිරි කොටසේ මේ මූණක් ගණන කීයද කියලා අහනවා දැන් මෙතන ඔයාලට විභාගෙදී ආවේ මේ කොටස මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම පේන්න තිබුණා දැන් මූණක් ගණන් නෙහුවේ ඝනකයක මූණක් 6ක් තියෙනවනේ ඒ 6 අපි අනිවාර්යයෙන් දන්න පැති 6 දැයි මේක කැපුවට පස්සේ මෙතනක් මූණක් තියෙන මෙතනක් තියෙන මෙතනක් තියෙන ඒ තුනත් එකතු කරන්න 6යි 3යි එකතු වුණාම 9යි උත්තරේ 3 19 මිනිසෙකුට දඩු කැබිලි දෙකක් එකිනෙකට සංදි කර කණි කැබැල්ලක් සෑදීමට මිනිත්තු 5ක් ගත මේකත් අපි හැදුවා මේ ගානක් හදුවා මේ ගණක ගානක් අපි අදලා තියෙනවා ඇති වෙන්නේ ඉතින් මේ පේපර් එකේ අපි ඔන්ලයින් ක්ලාස් එකේ ගණන් 15කට වඩා ඇති හදපු ගණන් ටික හරි මිනිසෙකුට දඩු කැබිලි දෙකක් එකිනෙකට සංදි කර කණි කැබැල්ලක් සෑදීමට මිනිත්තු 5ක් ගත වෙනවා ඕට එවැනි දඩු කැබිලි 6ක් එකිනෙකට සංදි කර තනි කැබැල්ලක් ලෙස සැකසීමට කොපමණ වේලාවක් ගත වේද කියලා අහනවා. දණු කෑලි 6ක්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එකට සම්බන්ධ කරන්න නම් ස්ථාන 1යි 2යි 3යි 4කි. 4යි 5ක් තියෙනවා. 5කින් සම්බන්ධ කරන්න. ඒකට මිනිත්තු 5ක් ගත වෙනවා නම් 5 ගුණ කරනවා 5යි 5 වරක් 5 25යි 19ට 1. මිනිත්තු 25යි. right අපි යනවා 20ට පහත සිදුවීම් ඒවා සිදුවිය හැකි අනුපිළිවෙල පෙළ ගස්සන්න තියෙනවා right බලන්න D තමාට වඩා අවුරුදු 2කින් බාල සහෝදරයෙකුගේ උපත A පාසල් යාමට පටන් ගැනීම C ශිෂ්‍යත්ව විභාගයේ සමත්ව වෙන පාසලකට යාම B වයස අවුරුදු 13 දී පාසල් කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායමට ඇතුළු වීම E 11 වෙනි ශ්‍රේණියේ ජාතික මට්ටමේ විභාගයට පෙනී සිටීම. උත්තරේ 2. D A C B E. ඊළඟට යනවා 21ට. මේක ටිකක් පැහැදිලි මදි වගේ. ඊළඟ පේපර් එක ගන්න. right එහෙත පැහැදිලිව පේනවා නේද ඔයාලට එහෙත පේළියේ රටාවට අනුව හිස්තැනට ඇති ගැළපෙන රූපය කුමක්ද කියලා අහනවා right අපි බලමු මෙහෙම මේ රටාවේ මෙන්න මේ බෝල දෙක දෙවෙනි අවස්ථාවේ මේක කොටසක් මෙහෙම යනවා ඒකම දෙවෙනි රූපෙත් ওই විදිහටම තියෙනවා හැබැයි හතරවෙනි රූපේ බලන්න මේක කොටසක් මේක මේ පල්ලයට යනවා මේක ඉහළට යනවා. ඔහොම ගිහලා 1 2 3 4 පස්වෙනි රූපෙත් ওই විදිහටම තියෙන්න ඕනේ. පහ තියෙන්න ඕනේ. දැන් මේ විදිහට තියෙන රූප දෙකක් මේක නෑ. එකේ දෙකේ නැහැ. මේ දෙකේ නැහැ. තුනේ තියෙනවා. තුනේ තියෙනවා. අපි මේ විදිහට බැලුවට මදි. අපි යමු මැද කොටස බලන්න. දැන් මැද කොටසේ මේ දෙක මෙහෙම තියෙනවා. ඒකම මේකෙත් තියෙනවා. දැන් මේ ටික ලං වෙනවා. ඒ රූපෙම මෙතනක් තියෙනවා.
එහෙනම් තවත් මේක ලං වෙන්න ඕනේ. ලං වෙච්ච එකක් තමයි 3 තියෙන උත්තරේ 3. 22. right මේ උත්තරෙත් අපි අරන් තියෙන මේ පේපර් මේ ප්‍රශ්නෙම තමයි. බලන්න ගණිත ගැටළු සංකල්ප 40 කියලා ඇති YouTube වීඩියෝ ටිකක් දාලා ඒකෙත් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. අපි හදපු ගණන්. හරි. බලන්න 22. පොලිමක මුල කෙරවලේ සිට 10 වැනියා නයනයි. අග කෙරවලේ සිට 10 වැනියා ක්‍රිෂ්ණයි. මුලින් ඉඳලා 10ට නයන ඉන්නවා, අගේ ඉඳලා 10ට ක්‍රිෂ්ණ ඉන්නවා. මේ දෙදෙනා අතර ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේ දෙදෙනා අතර ළමයි 3 දෙනෙක් ඉන්නවා. පොලිමේ සිටින්නේ 23 දෙනෙකු නොවේ කියලා කියනවා. පොලිමේ ඉන්නේ කීයක්ද කියලායි අහන්නේ. right. බලන්න මේ ගණන් ඇති වෙන්න කරලා තියෙන ඔන්ලයින් ක්ලාස් එකේදී මේව හැදුවා. වෙනම ගණිත ගැටළු ටියුට් එකක් දීලා හදලා තියෙනවා. ඒ වගේම බලන්න කරපු පේපර් වල මේවා තියෙනවා. පේපර් වල තියෙනවා. හරි. දැන් බලන්න අපි ආදේශනෙට යමුකෝ. පොලිම එක 15ක් හිටියොත් මේ බලන්න. අපි 15 දෙනෙකු අඳිනවා. පොලිම. මම ඔයාලට කිව්වා කටුවට දාලා මේ ගාන හදන්න කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. ඔන්න 15. මුලින් ඉඳලා 10 වෙනියට 9 එන්නවලු. අපි ගමු මෙහෙම මුලින් ඉඳලා 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මෙතන ඉන්නවලු 9. අගේ ඉඳලා 10 වෙනියට ක්‍රිෂ්ණ ඉන්නවලු. පොලිමේ අගේ ඉඳලා 10ට මේ 1 2 3 4 5 6 7 8 9 10. මෙතන ඉන්නවලු ක්‍රිෂ්ණ. මේ දෙන්න අතර කී දෙනෙක් ඉන්නවලු? මේ බලන්නකො 3 දෙනෙක් නැද්ද කියලා 1 2 3 මේ අතර 3 දෙනෙක් ඉන්නවා. පොලිමේ සිටින ළමුන් ගාන පොලිමේ ඉන්නේ ළමුන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15යි 1. ඊළඟට 23 රවිගේ උපන්දින උත්සවයේ පැමිණෙතයි බලාපොරොත්තු මිතුරන්ට එක් අයෙකුට 10 බැගින් බෙදා දීම සඳහා අවශ්‍ය පොත් රැගෙන ආ නමුත් මිතුරෙකු නොපැමිණි නම් බැවින් එක් අයෙකුට පොත් 11 බැගින් පැමිණි සිටි මිතුරන් අතර බෙදා දෙනු ලදී. එවිට පොත් 3ක් ඉතිරි වේ. උත්සවයට පැමිණි සිටි මිතුරන් ගණන කීයද කියලා අහන්න. right. දැන් බලමු මිතුරන් ප්‍රමාණයක් කියලා. මිතුරන් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ මිතුරන්ට 10ගේ බැගින් දෙන්නේ. දැන් අපි ගමුකෝ මෙතන මිතුරන් 7 දෙනෙක් හිටියා කියලා. 7 දෙනෙක් හිටියා. මෙයාලට 10 බැගින් පොත් දුන්නොත් පොත් 70ක් එපේ. එකෙක් ඇවිල්ලා නැති වුණොත් මිතුරන් 6 දෙනා ඉන්නේ. 6 දෙනාට දීලා තියෙනවා 11 ගාන. දුන්නොත් 6 වරක් 11 66 නේ. පොත් 4යි ඉතිරි වෙන්නේ. 70න් 66ක් අඩු කරපුවම 4යි. හැබැයි මෙතන කියන්නේ පොත් 3ක් ඉතුරුණා කියලා. අපි ඒක අයින් කරලා ගන්නවා යහළුවෝ 8 දෙනෙක් හිටියා කියලා. 8ක් හිටියොත් 10 ගානේ 80ක් දෙනවා පොත්. එකෙක් ඇවිල්ලා නැහැ. එතකොට ළමයි 7යි. 7ට දීලා තියෙනවා 11 ගාන. 7 11යි වැඩි කරන්න 77යි. බලන්න 80න් 77ක් අඩු කරනකොට 3ක් ඉතිරි වෙනව නේද? දැන් මෙතන අහන උත්සවයට පැමිණි සිටි මිතුරන් ගාන. එන්න කිව්වේ 8යි. පැමිණියේ 7යි. පැමිණි සිටි මිතුරන් ගාන 7යි. 23ට 1 7. ඊළඟට යනවා 24. ඊයද කොටුව තුළ ඇති රූප තුනට වඩාත්ම ගැලපෙන රූපේ කුමක්ද? right බලන්න මෙන්න මේ ඊතලේ මෙහෙම ගියා ඊළඟට වමට කැරකුණා ඊළඟට පල්ලෙහාට ගියා මේකේ ඊළඟට යන්න ඕනේ දකුණු පැත්තට. ওই විදිහට. මේකේ තියෙන්නේ එකේ. අපි යනවා 25ට. පහත ABCD වශයෙන් දක්වා ඇති කැඩුණු බඳ පටියක කැබලි හතරක ඒවා නිවැරදිව දැක්කන පිළිවෙල කුමක්ද කියලායි අහන්නේ. right. දැන් බලන්න D එක අපි ගන්නවා. D එකට සම්බන්ධ කරන්න පුළුවන් C. මේ බලන්න මේ කොටස මේක සම්බන්ධ කරන්න C. එතකොට මේ D එකේ උල තියෙනවනේ. ඒ උල සම්බන්ධ කරන්න පුළුවන් B. මේක අනිත් පැත්තට හරලා B සම්බන්ධ කරන්න පුළුවන්. B එකේ මෙන්න මේ කැරිච්ච කොටස A එකට සම්බන්ධ කරන්න පුළුවන්. B D C B A 3. right මේක පැහැදිලිව පේනවද ඔයාලට? 26 වෙන එකක් ගමු මේකේ. right මේකට එනවා. මිතුරන් දෙදෙනෙකු තවත් මිතුරෙකුගේ උපන්දින උත්සවයට යාමට පෙර කළ කතා බහක් පාත දැක්කේ. අපි මොනවද එයාට ගෙනියන්නේ? දැන් මෙතන තියෙනවා ඒ හොඳයි ඒත් ඉතින් ඒක හොඳයි.
මෙහි ස්ථාන ගැලපෙන දෙබස් කොටස පාද දී ඇත. එහෙනම් අපි පොතක් ගනිමු. ඇයි අපි පොතක් ගන්නේ නැත්තේ? ඇඳුමක් හොඳ නැද්ද? ඊ ස්ථාන වලට ගැලපෙන අනුපිළිවෙල කුමක්ද කියලා අහනවා. මේ බලන්නකෝ අපි මොනවද ගෙනියන්නේ? ඇඳුමක් හොඳ නැද්ද? හොඳයි. ඒත් ඉතින් ඇයි අපි පොතක් පොතක් ගන්නෙ නැත්තේ? ඒකත් හොඳයි. එහෙනම් අපි පොතක් ගනිමු. ගැලපෙන්නේ මොකද්ද? එකට B. එකට Bද Cද? C. එකට C. හොඳයි. ඒත් ඉතින් C ඇඳුමක් හොඳ නැද්ද? අපි මොනවද ගෙනියන්නේ? ඇඳුමක් හොඳ නැද්ද? හොඳයි. ඒත් ඉතින් ඇයි අපි පොතක් ගන්නෙ නැත්තේ? ඒක හොඳයි. එහෙනම් අපි පොතක් ගමු. CBA 3 24 සිසු කණ්ඩායමක් පාසල් වත්තේ පරතුරු ගස් පිළිබඳ පහත සටහන පිළියෙල කරයි. අඹ. දැන් බලන්න මෙතන අඹ තියෙනවා 1 2 3 4 5 6යි. රමුටන් 1 2 3 කියනවා. මෙහෙම නිකන් දල වශයෙන් දාන්න ඈ 1 2 3. පෙර 1 2 3යි 4යි භාගයක් තියෙනවා වෙන. කජු 1 2 3. නාරං 1 2 3යි 4යි 5ක් තියෙනවා. දැන් මෙතන භාගයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම අපි එක බෝලකින් දෙකක් නිරූපණය කරනවා කියලා දැම්මොත් අඹ ගෙඩි 6 ගුණ කිරීම 2 12යි. රඹුටන් ගෙඩි 3 ගුණ කිරීම 2 6යි. දැන් මෙතන පෙර ගෙඩි තියෙනවා 1 2 3යි 4ක් 4 වරක් 2 8යි භාගයක් කියලා කියන්නේ පෙර ගෙඩි 9ක් තියෙනවා. කජු ගෙඩි 3 ගුණ කිරීම 2 3 වරක් 2 6යි. නාරං 1 2 5ක් තියෙනවා 5 වරක් 2 10යි. මෙම සටහනට අනුව පාසල් වත්තේ ඇති කජු ගස් සංඛ්‍යාව හරියටම 3කි කියනවා. කජු ගස් සංඛ්‍යාව කජු තියෙන්නේ 6යි. රඹුටන් ගස් සංඛ්‍යාව අඩුම වශයෙන් 6කි. ඔව් මේ අපිට රඹුටන් ආවේ 6යි. අඹ ගස් සංඛ්‍යාව නාරං ගස් සංඛ්‍යාවට වඩා එකක් වැඩියි. අඹ ගස් සංඛ්‍යාව 12යි. නාරං ගස් සංඛ්‍යාව 10යි. එකක් වැඩි නෑ දෙකක් වැඩි. ඒ නිසා හරි උත්තරේ 2. රඹුටන් ගස් සංඛ්‍යාව අඩුම වශයෙන් 6කි කියන එක. ඊළඟට යනවා 28. රූපයේ දැක්වෙන සටහනේ එක් කොටුවේ 2 සිට 6 තෙක් ඉලක්කමින් සම්පූර්ණ කර ඇත්තේ එක් ඉලක්කම එක්වරක් පමණක් යෙදෙන ලෙසත් ඕනෑම කොටසක ඇති ඉලක්කම එකතුව 15 වෙන ලෙසත් ඒ අනුව 8 අයත් කොටසේ කොටුවක ඇති ඉලක්කම වෙනුයි. එකතුව ළමයි මේ කෑලි තුනක 15 වෙන්න ඕනේ. දැන් බලන්න මෙතන මෙන්න මේ තුනනේ තියෙන්නේ මෙහෙම. මේ තුනේ එකතුව බලන්න 9 1යි 10යි. අනිවාර්යයෙන්ම මෙතන 5 තියෙන්න ඕනනේ. 5 තියෙන්න ඕනේ. ගන්න පුළුවන් ඉලක්කම් ටික තමයි 2 සිට 6 තෙක්. 2 සිට 6 තෙක් ඉලක්කම් ගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා 2 සිට 6 තෙක් කියලා. 2 3 4 5 6 තෙක් කිව්වොත් මුල සහ අග සංඛ්‍යා ටික ගන්නවා. දැන් අපි මෙතන 5 දැම්මනේ. 5 දැම්මා. අපි ඒක අයින් කරමු. මෙතනට 5 දැම්මා. ඊළඟට බලන්න මෙතන 7 මෙතන තියෙනවා. 15න් 7ක් අඩු කරන්න. 15න් ඇයි 7ක් අඩු කරන්නේ? මේ කෑලි තුනක එකතුව 15 නිසා. 15න් 7ක් අඩු කරපුවම 8යි. අපිට දැන් මේ අංක ටිකෙන් 8 හදා ගන්න පුළුවන් මොන අංක භාවිතයෙන්ද? 6 සහ 2. එතකොට අපිට දාන්න පුළුවන් මෙතෙන්ට 2, මෙතෙන්ට 6. ඉතිරි වෙන්නේ 3 සහ 4. 3 සහ 4. මෙතන දාන්න පුළුවන් 3යි 4යි 7යි 7යි 8යි 15යි කියලා. 8 අය කොටුවේ 8 අය කොටසේ කොටුවක ඇති ඉලක්කම. මෙන්න 8 අය කොටසේ කොටුවක ඇති ඉලක්කම 3 හෝ 4 වෙන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ 4 5 6. දැන් එතන එකක් ගන්න පුළුවන් 4. 3 දාන්න බෑ මෙතන 3 නැති නිසා. 29 මුලින් දී ඇති විනෝදව පෙනෙන මුලින්දී ඇති විනෝදව පෙනෙන කඩදාසි තිත්තිර දිගේ නම විට ලැබෙන රූපේ. මේවා නම හදන්න බෑ. විභාගෙදී වෙලාවක් තිබුණේ නැහැනේ. නම හදන්න. දැන් ඔයාලට බලන්න මේක නමපු ගමන් මේ කෑල්ල මෙතන එනවා. මේ කෑල්ල මෙතන එනවා. ඕම ওই විදිහට එකක් එන්නේ. මේ වගේ. උත්තරේ 3.
අපි යනවා තියට එකම ප්‍රමාණයේ ගණකයක එකතු කොට සාධන ලද ඝන වස්තුවක් දැස ඉදිරියෙන් බැලුව විට පෙනුම සහ පිටිපස්සෙන් බැලුව විට පෙනුම පහත පරිදි වේ. මෙම ඝන වස්තුව සකස් කිරීම සඳහා ගණක කීයක් යොදාගෙන තිබියද කියලා අහනවා. දැන් බලන්න ඉදිරියෙන් බලනකොට තියෙන ගණක ටික මෙන්න මේ කොටස. දැන් අපි ගමු අපිට පේන්න තියෙන ටිකේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. මේ කොටසයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 දන 8 8යි 8යි 16 ඉතරේ 3 31 පෙරවරු 7ට ගමන් ආරම්භ කර දුම්රියා මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කිරීමෙන් මිනිත්තු 30කට පසු කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ. ඉන් හරියටම පැයකට පසු මල්වත්ත දුම්රිය ස්ථානයට ළඟා විය. අනතුරුව තල්වත්ත දුම්රිය ස්ථානයට පෙරවරු 10ට ආපසු ගමන් ආරම්භා කුරුඳුවත්ත සහ මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කර නැවත ආරම්භක ස්ථානට ළඟා විය. මෙම දුම්රිය මුළු ගමනේදී එකම වේගයෙන් ධාවනය වූයේ නම් දුම්රිය පිළිබඳ පහත ප්‍රකාශය නිවැරදිද කියලා අහනවා. කවර ප්‍රකාශය නිවැරදිද කියලා අහන්නේ. නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙනවා. right මේකත් සම්බන්ධයත් ඔයාලට ගැටලුවක් ඇති වෙන්න ඇති. මම හිතනවා ඔයාලට ගැටලුවක් සහගත ප්‍රශ්නයක් කියලා. පෙරවරු 7ට ගමනක් ආරම්භ කර දුම්රිය. මේ දුම්රිය ගමන ආරම්භ කළා තියෙන පෙරවරු 7ට. මෙන්න දුම්රිය. මේක ආරම්භ කළා තියෙන්නේ 7ට. ඔන්න අපි ලියාගත්තා. මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කිරීමෙන් දැන් මෙයා 7ට ආරම්භ කළා මල්වත්ත දුම්රිය ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මල්වත්ත පසු කිරීමෙන් මිනිත්තු 30කට පසු කුරුඳුවත්ත දුම්රිය ස්ථානයට එලා තියෙනවා. ඒ කියන්නේ මල්වත්ත ඉඳලා කුරුඳුවත්තට යන්න මිනිත්තු 30යි කියලා තියෙනවා. මෙන්න මේ ටිකට මිනිත්තු 30යි ගිහිලා තියෙනවා. හැබැයි මෙතන ඉඳන් මෙතෙන්ට ගියපු වෙලාවක් සඳහන් කරලා නැහැ. අනතුරුව තල්වත්ත දුම්රිය ස්ථානයෙන් ඉන් හරියටම පැයකට පසු මෙතන තියෙනවා. ඉන් හරියටම පැයකට පසු තල්වත්ත දුම්රිය ස්ථානයට ළඟා වෙනවා. හරියටම පැයක් කියලා කියන්නේ මෙතන ඉඳලා ආයෙ ගිහලා තිනවා තල්වත්තට. ගමන පැය 1යි. මිනිත්තු 60යි. අනතුරුව තල්වත්ත දුම්රිය ස්ථානයේ පෙරවරු 10 පසු ගමන ආරම්භා දැන් තල්වත්ත ළඟා වෙලා මෙතන ඉඳලා තියෙනවා. මෙතන ඉඳලා එනකොට කීයද වෙලාව අනතුරුව තල්වත්ත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10ට ආපසු ගමන ආරම්භන. මෙතෙන් එනකොට පෙරවරු 10යි. නතර වෙන්නේ නැහැනේ මෙතන එකම වේගයෙන් දාහණය වුවේ. එක දිගට දාහණය වෙලා තියෙන්නේ. ඒකෝට මෙතෙන්ට එනකොට 10යි වෙලාව. ආපසු ගමන ආරම්භනවා කියන්නේ මේ උඩට යනවා මෙහෙම. අරබා කුරුඳුවත්ත සහ මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කර නැවත ආරම්භක ස්ථානයට ළඟා විය. මෙම දුම්රිය මුළු ගමනේදී එකම වේගයෙන් හා දාහණය වූයේ නම් දුම්රිය පිළිබඳ පහත් ප්‍රකාශ කවරක් නිවැරදිද කියලා අහනවා. ටිකක් ගැටලු සහගතයි ප්‍රශ්න. දැන් බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට යන්න පැය කීයද කියන 7 ඉඳන් 10ට පැය කීයද? 7 8 9 10 පැය 3ක් ගිහිලා තියෙනවා. ආයෙත් මෙතන ඉඳන් මෙතෙන්ට යන්න පැය කීයක්ද යන්නේ? 10 ඉඳන් 11 12 1. එතකොට මෙයාගේ ගමන අවසන් වෙන්නේ 1ට. පස්සරු 1ට. දැන් මෙතන තියෙනවද? පෙරවරු 7යි තියෙන කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ නැහැ. එතන ආරම්භක ස්ථානයේ නැවත ළඟා වූයේ පෙරවරු පස්සරු 12යි තියෙද කියන එක නැහැනේ. පස්සරු 1ටනේ. එතකොට අවසන් වෙන්න ඕනේ. එතකොට අපි 3 අයින් කරලා දානවා. තුන්වෙනි එක අයින් කරලා දානවා. ආරම්භයේ 7 ඉඳන් 10ට පැය 3යි නම් මේක ආපහු යන්න පැය 3ක් යන්න ඕනනේ. එකට අවසන් වෙන. ඒ නිසා අපි ඒක අයින් කරනවා. ඊළඟට බලන්න පෙරවරු 7යි තියෙන කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළා කියලා කියනවා. 7යි තියෙන ළමයි පසු කරන්නේ කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ මෙතන. දැන් මෙතන 7 ඉඳලා මෙතෙන්ට එන වෙලාවක් සඳහන් කරලා නැහැ. දැන් මෙතෙන්ට බලන්න 10ට ගියා නම් 10න් අඩු කරන්න දැන් අපි ආපු ටික බලමු. 10න් පැයක් අඩු කරපුවාම පෙරවරු 9ට අවිලා තියෙන්නේ කුරුඳුවත්තට. 9න් මිනිත්තු 30ක් අඩු කරන්න මල්වත්තට අවිලා තියෙන්නේ 8යි 30ට. එතකොට 7 ඉඳන් 8යි 30ට ආරම්භක ස්ථානයේ ඉස්සලා මල්වත්තට යන පැයකමාරක් ගිහිල්ලා තියෙනවා. පැයකමාරක් ගිහිල්ලා තියෙනවා. දැන් මෙතන පළවෙනික බලන්න පෙරවරු 9:30ට කුරුඳුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ කියන්න බෑ. මේ බලන්නකෝ. පසු කරලා තියෙන්නේ 9ට මේ. 9ට පසු කරලා තියෙන නිසා එක ගන්න බෑ. මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ පෙරවරු 11ටලු. මල්වත්ත පෙරවරු 11ට පසු කරනවා. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට පැයක් ආපහු යන්න යනවා නම් මෙතන ඉඳන් මෙතෙන්ට ගමන මිනිත්තු 60යිනේ. පැයක් යනවා නම් කුරුඳුවත්තට 11 වෙනකොට යනවා. මල්වත්තට යන මිනිත්තු 30ක් යනවනේ. 11යි 30 වෙනවා මල්වත්තට යන. දැන් මෙතන තියෙනවා මල්වත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ පෙරවරු 11ට කියලා.
අන්න එතන ගැටලුවක්. මට ආවේ උත්තරේ මල්වත්ත පසු කරේ පෙරවරු 11:30 කියන උත්තරේ. මේ ගැටලුව කොයි විදියට ආවද කියන එක දන්නේ නැහැ. හැබැයි ආසන්න උත්තරයක් විදියට මම තෝරනවා 2. ඊළඟට යනවා 32. දේ දුන්නත් දැකිය කියවන්නේ වැසි දින එක පමණයි. වහින කාලෙට වැසි දින එක පමණයි දේ දුන්නත් දැක්ගත හැකි වෙන්නේ. හැබැයි වෙන දේවල් වලිනුම් දේ දුන්න එනවා. දියැලකින් දේ දුන්නක් මතුවෙනවනේ. ඒක මෙතන සඳහන් කරලා නැහැ. හැබැයි ඔයා මේ ප්‍රකාශයට අනුව තමයි උත්තරේ ලියන්න ඕනේ. අපි මේවත් ඇති වෙන්න කරලා තියෙනවා. දේ දුන්නත් දැකිය හැකි වන්නේ වැසි දින එක පමණයි. වැස්සොත් වැසි දින එක පමණයි දේ දුන්නක් දැකිය හැකි වන්නේ. හැබැයි මෙතන වැසි දින හැම වැසි දිනයකම දේ දුන්නක් පායනවා කියලා නැහැ. එහෙම සඳහන් කරලා නැහැ. වැසි සහිත සමහර දිනවල දේ දුන්නු දැකිය. වැසි සහිත සමහර දිනවල විතරයි දේ දුන්න දකින්න පුළුවන්. හැම දිනයකම නැහැ. ඊට ප්‍රකාශ දෙක අනුව පහත ප්‍රකාශ වලින් කුමක් සත්‍ය විය හැකිද? වැසි සහිත සෑම දිනකම දේ දුන්නක් දක්න ලද. එහෙම නැහැ. මෙතන තියෙනවා සමහර දින වල කියලා. ඒ නිසා පළවෙනි උත්තරේ ගන්න බෑ. වැසි රහිත දිනයක ඌවද දේ දුන්නක් දැකිය හැකි දක්නට ලැබේ කියලා. වැසි රහිත දිනවල නැහැනේ ළමයි ප්‍රකාශ තියෙනවා දේ දුන්නක් දැකිය හැකි වන්නේ වැසි දිනක පමණයි කියලා. ඒ නිසා දෙක ගන්නත් බෑ. වැසි සහිත දිනයක ඌවද දේ දුන්නක් දක්නට නොලැබිය හැකියි. ඒක වෙන්න පුළුවන්. ඇයි නොලැබිය හැකේ? සමහර දිනවල මේ වැසි සහිත සමහර දිනවල දේ දුන්නක් දැකේ. සමහර දිනවල තියෙන්න පුළුවන්. සමහර දිනවල නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට උත්තරේ ගන්න පුළුවන් දේවතේ වැසි සහිත දිනයක ඌවද දේ දුන්නක් දක්නට නොලැබිය හැකියි කියන එක. අපි යනවා 33ට. ශාන්ත උදේ 4 තම නිවසින් ඒකාකාර වේගකින් අරුණගේ නිවසතෙක් ගොස් නැවත නොනැවතීම වේගයෙන්ම ආපසු පැමිණි. අරුණ උදේ 7ට තම නිවසින් පිටත් ඒකාකාර වේගයෙන් ශාන්තගේ නිවසට ගොස් නිවසතෙක් ගොස් එහි නොනැවතී ආපසු පැමිණි. දෙදෙනාම ගමන් කළ එකම මාර්ගයකින් දෙදෙනාගේ නිවස අතර දුර මීටර් 600යි. අරුණගේ වේගය හා ශාන්තගේ වේගයෙන් දෙගුණයකි. මෙම ගමනේ දෙදෙනා හමු වුණ ස්ථාන වල ශාන්තගේ නිවසේ සිට දැකිය හැකි දුර මීටර් කීයද කියලා අහනවා. බලන්න YouTube channel එකේ හදපු ගණන් වල මේ ගණිත ගැටලුව නැද්ද කියලා ඇති වෙන්න තියෙනවා. ඔන්ලයින් ක්ලාසස් හිටපු ළමයිට මේව ඇති වෙන්න කරලා තියෙනවා මේ ගණන්. මේ බලන්න ශාන්ත අරුණ මෙන්න ගෙවල් දෙක. මේ දෙක අතර දුර මීටර් 600. මීටර් 600. දැන් මෙතන කියනවා මේ දෙන්නම පටන් ගන්නේ 7ට. ආරම්භ කරන්නේ 7ට. දැන් ශාන්ත මොකද කරන්නේ? ශාන්ත කරන්නේ අරුණගේ ගෙදරට ගියා ආය ආවා. අරුණ මොකද කරන්නේ? ශාන්තගේ ගෙදරට ගියා ආය නොනැති ආවා. කොහොමද කියන්නේ? දැන් මෙතන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලගේ වේගය සම්බන්ධ ප්‍රකාශයක් තියෙනවා. දෙදෙනාම ගමන් කළේ එකම මාර්ගයේදී. දෙදෙනාගේ නිවසේ ඇති දුර මීටර් 6. අරුණගේ වේගය ශාන්තගේ වේගයෙන් දෙගුණයක් කියලා කියනවා. අරුණගේ වේගය ශාන්තට වඩා දෙගුණක්. දැන් මෙයා දෙකක් යනකොට මෙයා එකයි යන්නේ. දැන් බලන්නකො. එහෙම හිතලා මෙයා මීටර් 200ක් යනකොට මෙයා යන්නේ මීටර් 100යිනේ. 100ක් යනකොට මෙයා 200. මෙයා 200ක් යනකොට ඒකේ භාගය 100යි යන්නේ. ඔක්කොම දුර මීටර් 600යිනේ. 600. දැන් බලන්න ජනගමනයේදී හමුවන ස්ථාන වල ශාන්තගේ නිවසට ඇති දුර දෙදෙනා මෙම ගමනේදී දෙදෙනා හමුවන ස්ථාන වල ශාන්තගේ නිවසේ සිට ඇති දුර මීටර කීයද? ස්ථාන දෙකේ හමුවන්නේ. යනකොට හමු වෙනවා, ආයෙ එනකොට හමු වෙනවා. ස්ථාන දෙකනේ හමු වෙන්නේ. ඔන්න බලන්නකෝ. උදෙන්ම ශාන්ත දුවනවා. අපි ගමු විනාඩියකට මීටර් 100 ගාන කියලා. විනාඩියකට මෙයා මීටර් 100ක් යනවා. මෙයා මේ පැත්තට එනවා. මෙතන ඉඳන් මෙයා මේ පැත්තට ඉඳන් මේ පැත්තට ඉඳන් මීටර් 200ක් යනවා. ඊළඟට මෙයා තව 100ක් යනවා. මෙයා 200ක් යනවා. දැන් බලන්නකො. මෙයා 100ක් ගියා, මෙයා 200ක් ගියා. ඔක්කොම දුර කීයද මීටර්? 300. ආයෙ මෙයා 100ක් ගියා, මෙයා 200ක් ගියා. 300. එතකොට සමාන වෙනානේ මෙයාලා එකට හමු වෙනවා. දැන් බලන්නකො. මෙයා 100ව දෙකක් යන්නේ. 100ව දෙකක් ගිය ගමන් මෙයා 400ක් යනවා. 100 200ව දෙකක්. මේ පැත්තෙන් 200යි මේ පැත්තෙන් 400. එතකොට මේ දුර සමාන වෙනවා. මෙයා 200ක් යනකොට මෙයා 400. දැන් බලන්න මුල්ම අවස්ථාවේදී මෙයා යනකොට 200ක් යනකොට දැන් ශාන්තගේ නිවසේ ඉඳන් අහන්නේ ශාන්තගේ නිවසේට ඇදුර. මෙයා 200ක් යනකොට මෙයා 400. එහෙනම් මුල්ම අවස්ථාවේ මෙයා යන්නේ 200.
දුර ශාන්තකේ නිවසේ සිට ඇති දුර මීටර් 200යි. දැන් මෙයා ආයෙ යනවා. මෙහෙම ගිහලා ආයෙ හැරිලා එනවනේ. හැරිලා එනකොට ශාන්ත යන්නේ මෙයාට වඩා මෙයා දෙකක් යනකොට මෙයා එකක් යන්නේ. දෙගුණ කෙරෙකින් තමයි යන්නේ අරුණ. දැන් ශාන්ත මේ පැත්තේ මේ අරුණගේ නිවසේ ඉඳන් එනකොට 100ක් යනකොට මෙයා 200ක් යනවා. ආයෙ 100ක් යනකොට මෙයා 200ක් යනවා. දැන් මෙයා මේ පැත්තේ ඉඳන් බලනකොට ශාන්තගේ නිවසේ ඉඳන් ආයෙ එනකොට මෙයා 400ක් මේ පැත්තෙන් යනවා. මෙයා 200ක් යනවා. ශාන්තගේ නිවසේ ඉඳලා මේ දෙන්න හමුවන්නේ මේ එනකොට මීටර් 400ක් දුරයි. 200යි 400යි පිළිවෙලින් එක. දැන් මේක හදන්න ලේසි ක්‍රමයක් තව කියලා දෙන්න. ලේසිම ක්‍රමයක් මේක ලොකු කොට හිතන්න නැතුව මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් ක්ලාස් වල හැදුවේ. දැන් මම මේක නිකන් ක්ලාස් එකට සම්බන්ධ වුණේ නැති දුවල පුතාලාට මේක පැහැදිලි කරලා දෙන්න ඕම මම කිව්වේ. දැන් මෙයා අපි ගමුකෝ විනාඩියකට මීටර් ශාන්ත යනවා විනාඩියකට මීටර් 100. අරුණ යනවා විනාඩියකට මීටර් 200. රයිට් මේ අතර දුර මීටර් 600යිනේ. මේ දෙන්නගේ දුර එකතු කරනවා. මේ දුර එකතු කරනවා. මෙයාගේ යන වේගය විනාඩියකට මීටර් 200ක් යනවා. මෙයා 100ක් යනවා. මේ දෙක එකතු කරනවා 300. 600 බෙදෙනවා 300. මේකට මේක යන 3ෙන් බෙදපුවාම 2යි. විනාඩි 2කදී බලන්න ශාන්ත මේ පැත්තේ ඉඳන් විනාඩි 2කට විනාඩියකට 100ක් යනවා. 2කට 200යි. මෙන්න පළවෙනි අවස්ථාවේ මේ පැත්තේ ඉඳන් විනාඩි 200යි. මීටර් 200ක් ගිහලා තියෙනවා. මේ පැත්තේ ඉඳන් බලනකොට මෙයා මේ පැත්තට එන්නේ. ශාන්ත මේ පැත්තේ ඉඳන් ආයෙ හැරිලා එනවනේ එයාගේ නිවස පැත්තට. එනකොට මෙයා විනාඩියකට මීටර් 100යි විනාඩි 2කට මීටර් 200ක් යනවා. 200ක් යනකොට මේ අතර දුර 600යි නම් 600ෙන් 200ක් අඩු කරපුවාම 400යි. එතකොට මේ පැත්තේ ඉඳන් බලනකොට 400ක් දුරින් ඉන්නේ. මේ දෙන්න හැම වෙනවා. 200යි 400යි. ඔය විදිහට තමයි අපි හැදුවේ. ඒක. රයිට්. ඊළඟට යනවා 34ට. වැසි දිනේ නොපෙමෙනි සියලුම සිසු බස් රථයෙන් පාසලට පැමිණෙන අය වෙති කියලා කියනවා. මම මේවා ඇති වෙන්න කරලා තියෙනවා ළමයි මේවාම එනවා කියලා නිතරම කියලා තියෙනවා. ඒ දිනම ගණන් දෙකක් එවිලා තියෙනවා. බලන්න 34 බලන්න. වැසි දිනේ නොපෙමෙනි සියලුම සිසු බස් රථයේ පාසලට පැමිණෙන අය වෙති. වැසි දිනේ නොපෙමෙනි සියලුම සිසු බස් රථයේ පාසලට පැමිණෙන අය වෙති. බස් රථයේ පාසලට ආපු අය වැසි දිනේ ඇවිල්ලා නැහැ පාසලට. වැසි දිනේ නොපෙමෙනි සියලුම සිසු බස් රථයේ පාසලට පැමිණෙන අය වෙති. බස් රථේ ආපු ඔක්කොම වැසි දවසේ පාසල් ඇවිල්ලා නැල්ලු. ඒ අනුව බස් රථයෙන් නොපෙමෙන සියලුම සිසු එදින පාසලට පැමිණෙති කියලා කියනවා. ඒක කියන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. බස් රථයෙන් පැමිණෙන එක් සිසුවෙකු හෝ එදින පාසලට පැමිණ ඇත. එහෙම කියන්න බෑනේ. සියලුම සිසුන් ආවේ නැහැ කියලා කියනවනේ. ඒ නිසා දෙක ගන්න බෑ. බස් රථයෙන් පැමිණෙන කිසිදු සිසුවෙකු එදින පාසලට පැමිණ නැත. මොකද්ද ගැලපෙන්නේ? මොකද්ද ගැලපෙන උත්තරය? බස් රථයෙන් පැමිණෙන කිසිදු සිසුවෙකු එදින පාසලට පැමිණ නැත. වැසි දිනේ නොපැමිණි සියලුම සිසු බස් රථයෙන් පාසලට පැමිණ අය වෙති කියලා කියනවා. බලන්න වැසි දිනේ නොපැමිණි වැසි දිනේ ආවේ නැහැ. සියලුම සිසු ආපු නැති සියලුම ශිෂ්‍යයෝ බස් රථයෙන් පාසලට පැමිණ අය වෙති. දැන් බස් රථයෙන් දැන් වැසි දවසේ මෙහෙම හිතමුකෝ. ළමයි 80ක් කියනවා. ළමයි 80න් 80ම මුන් 80 දෙනාම බස් රථයෙන් එනවා. මුන් 80ම ඇවිල්ලා නැහැනේ. හැබැයි ළමයි අද බස් රථයෙන් ආපුවම ළමයි 90ක් ඇවිල්ලා ඉන්නවා. 90න් 80ක් බස් රථයෙන් ආපුවම තමයි ඇවිල්ලා නැත්තේ. හැබැයි බස් රථයෙන් එන වුණොත් ඉන්න ඇති. බස් රථයෙන් පැමිණෙන කිසිදු සිසුවෙකු එදින පාසල පැමිණ නැත කියලා කියන්න බෑ. එන්නත් ඇති. දැන් මෙතන කියන්නේ වැසි දිනේ නොපෙමෙන සියලුම සිසු බස් රථයෙන් පාසලට පැමිණ අය වෙති කියලානේ. ළමයි 90ක් හිටියොත් ළමයි 80ක් ඇවිල්ලා නැහැ ඉස්කෝලේ. මේ 80ම බලනකොට බස් රථයෙන් එන අය. හැබැයි 10 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රකාශය ගන්න බෑ. 3 ගන්න බෑ. එතකොට හරිය ප්‍රකාශය වෙන්නේ බස් රථයෙන් නොපෙනෙන සියලුම සිසු එදින පාසලට පැමිණ සිටී කියන එක. හරි අපි යනවා 35. සෑම ශීර්ෂයකටම එක් තිතක් තිබෙන පරිදි මෙම සටහනේ තිත් යා කර හැකි සමචතුරස්‍ර ගන්න කීයද කියලා අහනවා.
දැන් බලන්න මේ තිත් ටික මම මෙහෙම අදිනවා. මෙන්න මේ විදිහට තියෙන තිත් ටික. සමචතුරස්‍රය කියලා කියන්නේ පැති හතරම සමාන වෙන්න එපා. එතකොට මේ ශීර්ෂයක් කියලා කියන්නේ මුල්ල. මුළු හතරටම තිත් තියෙන්න ඕනේ. දැන් බලන්න අපිට මෙහෙම ආ කරන්න පුළුවන්. ඔන්න එකයි. ඊළඟට මෙන්න මේ ටික මෙහෙම ආ කරගන්න පුළුවන්. දෙකයි. තවත් එකක් හදන්න පුළුවන්. රයිට්. මෙන්න මෙතන පේනවා. මේ බලන්න. මෙහෙම එකක්. සමචතුරස්‍ර තුනක් හදන්න පුළුවන්. දෙක. මේක පැහැදිලිද නෑනේ? ඔයාලට පැහැදිලි නෑනේ? ඊළඟට අපි යමු ඊළඟ පේපර් එක ගමු. හරි 36 පහළ දැක්කන්නේ ගගන සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන චිත්‍රපට පිළිබඳ දැන්වීමකි. දිනපතා ප්‍රදර්ශනය කරනවා රිදීලා පෙරවරු 10 ඉඳලා පස්වරු 2 වෙනකම්. සුපොන් කඩා පස්වරු 6 ඉඳලා පස්වරු 9 වෙනකම්. මෙම තොරතුරු වන පහස සදාන කුමන නිගමනය කළ හැකි වේද කියලා අහනවා. සුපොන් කඳා චිත්‍රපටයේ දෙවැනි දර්ශනය මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් වෙයි කියලා කියනවා. දැන් මේක පවත්වන්නේ 6 ඉඳන් 9 වෙනකම් වෙනස බලපුවම පැය 3යිනේ. පැය 3ක්. දැන් මේක ඉවර වෙලා පැය 3ක් තියන්න පුළුවන් 9 ඉඳන් 12 වෙනකම්. මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් වෙයි කියලා කියන්න ටිකක් සාර්ථක කියන්න පුළුවන්. සත්‍ය බවක් තියෙනවා. හැබැයි මේකේ දින දර්ශනය ප්‍රදර්ශනය කරන්නේ මේ ටයිම් එක කියලා කියනවනේ. ඒ නිසා 9න් පස්සේ තියනවද කියන එක අපිට සැකයක්. තියනවද කියන එක සැකයක්නේ. මේ වෙලාවට ප්‍රදර්ශනයට අනුවනේ ෆිල්ම් එක තියන්නේ. වෙන ටයිම් වලට තියන්නේ නෑනේ. ඒ නිසා මේ කියන කතාව අපිට ප්‍රශ්නයක්. වඩා අඩු දර්ශන කාලයක් ඇත්තේ සුපොන් කඳ චිත්‍රපටය කියලා කියනවා. දැන් බලන්න චිත්‍රපටයේ පවත්වන වේලාවන් අතර ගත්තාම මේක පෙරවරු 10 ඉඳලා පස්වරු 2 වෙනකම් පැය 4ක්. මේක පැය 3ක් තියෙනවා. අඩුම කාලයක් දර්ශනය කර ඇත්තේ සුපොන් කඳ චිත්‍රපටය කියලා කියනවා. අඩුම කාලයක්. දැන් මෙතන මෙහෙම ගත්තාම අඩුම කාලය මෙතන පැය 3ක් කියලා තියෙනවා. ඒක නිකන් සත්‍යභාවයක් තියෙන්න පුළුවන්. ත්‍රිදීඩා චිත්‍රපටයේ දර්ශන වාරයේ පැය 3කට වඩා වැඩි කියලා කියනවා. ඔව් ඒකත් හරි. එතකොට මේකේ හරි උත්තරේ මොකක්ද තෝරන්නේ? හරි උත්තරේ මෙන්න මෙහෙම තරක තියෙනවා. දැන් චිත්‍රපටයේ තියෙන වෙලාව ඉන්ටර්වල් එකක් දෙනවනේ. ඉන්ටර්වල් එක කොච්චර වෙලා තිබුණාද කියලා ප්‍රශ්නයක් නේ. ඇත්තටම චිත්‍රපට බලනකොට ඉන්ටර්වල් එක පැයකට වඩා වැඩි දෙන්නේ නෑනේ. මිනිත්තු 15ක් 10ක් වගේ පොඩි කාලයක් තියෙනවා. එහෙම ගත්තොත් මෙන්න මේ දෙකම ප්‍රකාශයන් දෙකම හරි වෙන්න පුළුවන්. වඩා අඩු දර්ශන කාලයක් ඇත්තේ සුපොන් කඳ චිත්‍රපටයේ. මේක හරි. වෙන්නත් පුළුවන්. ත්‍රිදීඩා චිත්‍රපටයේ දර්ශනයේ වාරය පැය 3කට වඩා වැඩි. ඒක හරි වෙන්නත් පුළුවන්. එතකොට ඔයා හරි උත්තරේ කොහොමද තෝරගත්තේ? මේ තුනම හරි වගේ. තුනම හරි වගේ. හරි වුණාට තර්ක කරන්න අමාරුයි. දැන් මෙතන පළවෙනි උත්තරේ ගත්තොත් එහෙනම් මේ ප්‍රදර්ශනය කරන ටයිම් එක එතනින් එහාට නැහැනේ. එහෙම නැතු ෆිල්ම් එකක් බලන්න බෑනේ. එහෙම තර්ක කරන්න පුළුවන්. මම මේ නිසා මේකට හරි උත්තරයක් දෙන්නේ නැහැ. මොන විදියට උත්තර පත්‍රයේ එයිද කියන එක දන්නේ නැහැ. ඒ නිසා මම මේකට ඕල් එකක් දෙනවා. ඕල්. අපි යනවා 38ට. අමාලේ අසනීපයට වෛද්‍යවරයෙකු වෙත ගිය විට ඇයට බෙහෙත් පෙති 10ක් දී පැය 5කට වරක් එක පෙත්ත බැගින් බොන ලෙස නියම කෙරෙන්නේ. ඇය සඳුදා පෙරවරු 10ට පෙති බීම ආරම්භුවේ නම් ඇය අවසාන වරට පෙත්ත බීම සිදු කරන්නේ කොහොමද? දැන් පැය පෙරවරු 10ට පළවෙනි පෙත්ත බොනවා. ඔන්න පළවෙනි පෙත්ත බොනවා. ඔක්කොම පෙති 9නේ 10නේ තියෙන්නේ. පැය 5කට වරක් බොන්නේ. තව පෙති 9ක් තියෙනවනේ. පෙති 9 පැය 5කට වරක් බොන්න ඕනේ. ඔක්කොම පැය ගාන බලන්න. 9 5න් ගුණ කරනවා පැය 45ක් බොන්න ඕනේ. තව පළවෙනි එක අයින් කරන්න. පැය 45ක් බොන්න ඕනේ. දවසකට පැය 24යිනේ. දවස් දෙකකට පැය 24 දෙක 48යි. දැන් බලන්නකො. සඳුදා ඉඳන් දවස් දෙකක් ගන්න සඳුදා. අඟහරුවාදා පෙරවරු 10යි. බදාදා පෙරවරු 10යි. පැය 48යි. හැබැයි පැය 45කට බලන්න ඕනේ. 45යි 8 ඉඳන් 45ට පැය 3ක් අඩු වෙන්නේ.
බදාදා පෙරවරු 10 නම් අපිට ආවේ පැය දවස් දෙකකට එකෙන් පැය 3ක් අඩු කරන්න. 10න් 3ක් අඩු කරපුවම පෙරවරු 7යි. බදාදා පෙරවරු 7යි. ලොකුවට ගණිත කැඩලු කරන්න නැහැ. ටිකක් හිතුවා නම් ගාන හදන්න තිබුණා. හරි. අපි යනවා 37. කමල් සහ චමල් යන සිසුන් තිදෙනාත් ආශා බාමිනී ඉත්‍රා යන සිසුවියන් තිදෙනාත් රූපයේ දැක්කෙන පරිදි ඍජු කෝණාශ්‍ර මේසයක් මත මේසයක් වටා ආසන වල මේසේ දෙසට මුහුණලා වාඩි වී සිටින්නේ පහත පරිදි. සෑම සිසුවෙකුම මුහුණලා වාඩි වී සිටින්නේ සිසුවෙකි. එතකොට මුහුණට මුහුණ ගන්නකොට ඉදිරියෙන් ඉන්නේ සිසුවෙකුයි සිසුවියෙක්. සිසුන් දෙදෙනෙක් මුහුණට මුහුණ ඉන්න බෑ. අමල් දෙපසින්ම සිටින්නේ සිසුවියන් කියලා කියනවා. අමල් දෙපසින් සිටින්නේ සිසුවියන් දෙන්නෙක් කියලා කියනවා. ආගාද ආශාද මට පේන විදිහට මම කියන්නේ නෑ මෙතන ආශානේ. ආශා දෙපසින්ම සිටින්නේ සිසුන් කියලා කියනවා. බාමිනීගේ වම් පසින් අමල්ද දකුණු පසින් චිත්‍රාට සිටී කියලා කියනවා. දැන් අපි කොහොමද මේවා දාන්නේ? ටිකක් මේක කටු වැඩ කරන්න ඕනේ. ආදේශ කරගෙන ගියා නම් උත්තරේ ගන්න තිබුණා. රයිට්. දැන් බලන්න සෑම සිසුවෙකු මූණලා වාඩි වී සිටින්නේ සිසුවෙක් කියලා කියන අමල් දෙපසින් සිටින්නේ සිසුවියන් කියලා කියනවා. අපි දාමු අමල් මෙතෙන්ට. අමල් මෙතෙන්ට දැම්මොත් සිසුවියන් කියන්නේ ගැහැණු ළමයිනේ. මෙහෙම දාමු ගැහැණු කියලා. ඔන්න ඔහම දැම්මොත් මෙයාට ඉදිරියෙන් අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක් ඉන්න ඕන. පිරිමි කියන එක දාන්නම් මෙහෙම. කොළ පාටින් දාන පිරිමි කෙනෙක්. අමල් මෙතන හිටියොත් මේ පැත්තේ ගෑනු කෙනෙක් ඉන්න ඕනේ. අමල්ට ඉදිරියෙන් ගෑනු කෙනෙක් ඉන්න ඕනේ. දැන් මෙතන ගෑනු කෙනෙක් ඉන්න නිසා මෙයාට ඉදිරියෙන් පිරිමි ළමයෙක් ඉන්න ඕනේ. ගෑනු ළමයා පිරිමි ළමයා ගෑනු ළමයා. ඉදිරියෙන් ඉන්නේ මේ ගෑනු පිරිමි ඉන්නවා. අමල්ට දෙපසින් සිටින්නේ සිසුවියන්. බලන්න අමල්ට දෙපසින් සිසුවියන් ඉන්නේ. ඔව්. ඒක හරි. ආශා දෙපසින් සිටින්නේ සිසුන්ය කියලා කියනවා. ආශා දෙපසින් ඉන්නේ සිසුනිය. ඔව්. මෙන්න බලන්න. මෙතන පිරිමි ළමයෙක් ඉන්නේ. මෙතන පිරිමි ළමයෙක් ඉන්නේ. එහෙනම් ආශා දාන්න ඕනේ මෙතෙන්ට. ආශා. ඒකත් හරි. බාමිනීගේ වම් පසින් අමල්ද ඉන්නවලු. බාමිනීගේ මෙතෙන්ට බාමිනී දැම්මොත් මේ බාමිනීගේ වම් පසින් අමල් ඉන්නවා. දකුණු පසින් චිත්‍රා. මේ බලන්න චිත්‍රා ගෑනු ළමයි. right. එතකොට ඉවරයි. එහෙනම් ආශාට මූලලා සිටියේ නොහැක්කේ කවුද කියලා අහනවා. ආශාට මූලලා කෝ ආශා. අය ආශාට මූලලා පිරිමි ළමයෙක් ඉන්න එපා. ආශාට මූලලා මේ අමල් නෑනේ. අමල් එහා පැත්තේ ඉන්නේ. අමල් සිටියේ නොහැක්කේ අමල්. කමල් ඉන්න පුළුවන්. චමල් ඉන්න පිරිමි ළමයෙක් ඉන්න පුළුවන්. මේ දෙන්න ඉන්න පුළුවන්. නොහැක්කේ අමල්. 38 39. right. මේක ලේසි. බලන්න. ABC යනු පිළිවෙලේ රතු කහ කොළ පැහැති විදුලි බුබුළු තුනකි. එක් බල්බ දැල්වී තිබීම හෝ නිවී තිබීම හෝ මගින් එකිනෙකට වෙනස් සංඥා ඉදිරිපත් කළ හැකියි. එසේ ඉදිරිපත් කළ හැකි මුළු සංඥා ගණන කීයද කියලා අහනවා. right. බලන්නකෝ. දැන් මෙතන බල්බයක් දැල්වෙනකොට එක සංඥාවක් දාන්න පුළුවන්. නොදැල්වෙනකොට එක සංඥාවක්. දැල්ලේ නොදැල්ලේ. ඒ වගේම බල්බ තුනක් තියෙනවා. දැල්ලේ නොදැල්ලේ. දැල්ලේ නොදැල්ලේ. එක බල්බයකින් සංඥා දෙකයි දාන්න පුළුවන්. මේකිනුත් දෙකයි, මේකිනුත් දෙකයි. මේ ටික දෙකෙන් ගුණ කරලා 2 2 4 4 2 8යි. එසේ ඉදිරිපත් කරන මුළු සංඥා ගණන 8යි. ළමයින් 9 දෙනෙකු අතරින් දෙදෙනෙකු කළු පාට කුඩද. දෙන්නෙක් ඉන්නවා කළු පාට කුඩ. දෙන්නෙක් කළු. 3 දෙනෙක් නිල් පාට කුඩ. 3 දෙනෙක් නිල් කුඩ. නිල් පාට. 4 දෙනෙක් රතු පාට කුඩ. 4ක් රතු කුඩ. ඊළඟට පෙළේ සිටගෙන සිටී. රතු පාට කුඩයක් ඊළඟට සිටින සෑම ළමයෙකු දෙපසම සිටින ළමයි දෙදෙනා ඊළඟට සිටින්නේ කළු පාට කුඩයක් හා නිල් පාට කුඩයකයි. පෙළිය හරිය මැද සිටින ළමයා ඊළඟට සිටින්නේ මොන පාටද කියලා අහනවා. දැන් රතු දෙපැත්තේ කළු හෝ නිල් තියෙන්න ඕනේ. මුළු ළමෝන් ගාන 9යි. අපි 9 මෙහෙම ලියමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. රතු දෙපැත්තේ කළු හා නිල් තියෙන්න එපා. එහෙනම් අපි රතු මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාන්න බෑනේ රතු. බලන්න රතු 1යි 2යි 3යි 4ක් තියෙනවා. කළු පාට තියෙන්නේ 2යි නේ. නිසා මුලට දාමු අපි නිල්.
මෙතෙන්ටත් දාමු නිල්. නිල් තව එකයි තියෙන්නේ. නිල් එකක් තියෙනවා නම් අපි නිල් මෙතෙන්ට දැම්මම මොකද වෙන්නේ? නිල් මෙතෙන්ට දාමු කළු. කළු සමාන්තරව වෙනවා නේද? රයිට්. දැන් බලන්න මැද තියෙන එක. මැද සංඛ්‍යාව හොයන්නේ මේක ඔත්තේ සංඛ්‍යාව නිසා 9ට එකක් එකතු කරනවා 10යි බෙදනවා 2කින් 5යි. පස්වෙනි අංකය නිල්. උත්තරේ 2. එහෙම නැත්නම් බලන්න ඔබ කපාගෙන අපිට යන්න පුළුවන්. මේකට මේක කැපුවා 9 කැපුවා 2ට 8 කැපුවා 3ට 7 කැපුවා 4ට 6 කැපුවා ඉතිරි වෙන්නේ නිල්. උත්තරේ 2. 40ට 2. right බලන්න ඔයාලගේ උත්තර මේ විදිහට ආවේ කියලා. එක ප්‍රශ්නයක ගැටලුවක් තිබුණා. ඒකට ඔයාලට පුළුවන් උත්තරය ගත්තා නම් කමෙන්ට්ස් කරන්න. එහෙනම් දෙවියන්ගේ අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.